ඔයත් ඔයාගේ ජීවිතේ වැරදිලා කඩා වැටිලා ඉන්න කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. අපි හැමෝම කැමතින ජීවිතේ ඉස්සරහට ගිහින් සාර්ථක මිනිස්සෙක් වෙන්න. හැබැයි ඔයාලා දන්නවද සාර්ථක මිනිස්සෙක් වෙන්න නම් ඔයාලා ළඟ තියෙන්න ඕන මූලික ලක්ෂණ කීපයක් තියෙනවා. මම ඒකෙන් කීපයක් අද ඔයාලට කියලා දෙන්නම්. පරීක්ෂණ වලින් 999 පාරක්ම අසාර්ථක වෙච්ච මිනිස්සෙක් තමයි තෝමස් අල්වා එඩිසන් කියන්නේ. ඔහුගේ තිබුණු ඉවසීම නිසා තමයි ඔහුට බල්බය හොයාගන්න පුළුවන් වුණේ. සාර්ථක පුද්ගලයෙක් වෙන්න තිබිය යුතු ඊළඟ ලක්ෂණය තමයි ඔයාගේ ජීවිතේට ඔයා ටාගට් එකක් තියාගන්න. ඒ ටාගට් එකට අනුව වැඩ කරන්න. මොන පාතිකයාවත් ඒ ටාගට් එක නැති කරගන්න එපා. මොකද ඔයාට ඒ ටාගට් එක ඔයාගේ ඔළුවේ තියෙන තාක්කල් ඔයාට ඔයාගේ ගමන යන්න ලේසි. තවත් වැදගත් දෙයක් මම ඔයාට කියන්නම්. ඔයා තව කෙනෙක් දිහා බලලා හැදෙන්න. හැබැයි එයාගේ ජීවිතෙන් ඔයාගේ ජීවිතේට ගන්න තියෙන දේ විතරක් ගන්න. තමන්ටම කියන අනන්‍යතාවක් හදාගෙන ඔයාම වෙන්න. ඒක තමයි ඔයාගේ ජීවිතේ තියෙන ලොකුම වටිනාකම. හැම වෙලාවෙම පොසිටිව් තින්කින් වෙන්න. දෙයක් දිහා ධනාත්මකව බලන්න. ධනාත්මකව හිතන්න. එදාට ඔයාලට දැනෙයි ඔයා සාර්ථක පුද්ගලයෙක් කියලා. මේ වගේ වීඩියෝ බලන්න දැන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න.